හිරු කුමරු ආදරය ගෙනල්ලා කතාවට ආදරය කරන ඔයාලා හැමෝම ගොඩක් ආදරයෙන් පිළිගන්නවා වෙනද වගේම අදත් මගේ channel එකට. ඉතින් අදත් මගේ වීඩියෝ එක බලලා හොඳයි කියලා හිතනවා නම් මගේ channel එකට like කරන්න, comment කරන්න, share කරන්න, ඒ වගේම subscribe කරන්නත් අමතක කරන්න එපා කියලා ගොඩක් ආදරයෙන් ඔයාලගෙන් ඉල්ලීමක් කරනවා. මම අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ මේ කතාවේ සිද්ධ වෙන අලුත්ම සිද්ධියක් ගැන කියන්න. ඉතින් මේ වෙනකොට ඔයාලා දන්නවනේ දුලන කියන්නේ දිනෙත්ගේ යාළුවා. ඉතින් දුලන මේ වෙනකොට එයාගේ ගෑනු ළමයාගේ ගේ හොයාගත්ත කියලා දිනෙත්ට කියනවනේ. ඇත්තටම ඉතින් දුලන ගිහිල්ලා මෙයාගේ නම ඔක්කොම සොයා ගන්නවා. එයා ඉතින් හිතාගෙන හිටියත් වෙන නමකින් ඒ නම නෙමෙයි කියන එක මෙදා තමයි දැනගන්නේ. ඉතින් ඊට පස්සේ හංසනාගේ මේ විස්තරේ අනිවාර්යයෙන්ම කියන්න ඕන කියලා දුලන යන්නේ දිනත්මින් හොයාගෙන. ඒ ගිහිල්ලා දිනත්මින්ට පුදුමාකාර සතුටකින් තමයි කියන්නේ. මගේ ගෑනු ළමයා හොයාගත්තා කියලා. ඒ වගේම එයාගේ නම මම හිතාගෙන හිටපු එක නෙමෙයි කියලත් දුලන මේ වෙලාවේදී දිනෙට්ට කියනවා. ඒ වෙලාවේ තමයි දුලන හරි නම කියන්නේ දිනෙට්ට. ඉතින් ඇත්තටම දිනෙට්ට අදාහ ගන්න බැරි වෙනවා. මොකද්ද මේ සිද්ධ වෙන්නේ කියලා. කොහොම වුණත් ඉතින් මට ගන්න බැරි දෙයක් දුලන ගන්නව නම් ඒකත් ලොකු දෙයක් කියලා මේ වෙලාවේදී දිනෙත්මින් හිතනවා. මං කැමැත්තෙන්ම දුලනට මේ අවස්ථාවේ හංසනාව බාර දෙනවා කියලා තමයි දුලනගේ යාළුවා දිනෙත් හිතාගන්නේ. ඇත්තටම ඉතින් හංසනාට හොඳක් වෙනව නම් එච්චරයි මටත් ඕන කියලා දිනෙත් හිතනවා. හැබැයි ඉතින් දුලන මේ කිසි දෙයක් දන්නේ නැහැනේ. ඉතින් ඔන්න ඒ අතරෙදී දුලන හංසනාගෙන් මේ ගැන අහනවා. අහුවට පස්සේ දුලනට දැනගන්න ලැබෙනවා හංසනාගේ හිතේ ඉන්න එකම කෙනා දිනෙත්මින් කියලා. ඉතින් මේ වෙලාවේදී තමයි දිනෙත්මින්ගේ ගෑනු ළමයා කවුද කියන එක දුලනත් දැනගන්නේ. ඉතින් ඇත්තටම දුලන කොච්චර ලෝභ වුණත් තමන්ගේ යාළුවට තමන්ගේ ආදරේ දෙන්න බලාපොරොත්තු වෙනවා. දුලන අනිවාර්යයෙන්ම දිනෙත්මින්ව කොහොම හරි කැමති කරගෙන මේ හංසනාගේ ආදරය දිනෙත්මින්ට ලබා දෙන්න දුලනත් උනන්දු වෙනවා. ඉතින් දුලන තමන් මෙච්චර කල් හිතේ තියාගෙන හිටපු ඒ ආදරේ දිනෙත්මින්ගේ ආදරය කියලා දැනගත්තට පස්සේ කීයටවත් දුලන ඒකට අකුල් හෙලන්න යන්නේ නැහැ. මොකද දිනෙත්මින් තමයි දුලනගේ හොඳම යාළුවා. ඒක නිසා දුලන අනිවාර්යයෙන්ම දිනෙත්මින්ට උදව් කරાવી කියලා හිතන්න පුළුවන්. ඉතින් මේ ගැන වැඩි විස්තර දැනගන්න රැඳිලා ඉන්න මගේ channel එකත් එක කියලා ගොඩක් ආදරයෙන් ඉල්ලනවා. ඔයාලට සුබ දවසක්.